අද දවසේදී හෙටත් ඒ විතරක් නෙමෙයි ගෙදර ගිහිල්ලත් මේ ආශ්‍රව ධර්මයන් ක්ෂය කරගන්න විදියට ප්‍රතිපත්ති ධර්මයේ හැසිරෙන්න. ඉතින් ඒ නිසා මුලින්ම මතක් කරනවා අද මේ පැහැදිලි කරලා දෙන්න හදන ධම් කරුණු සමහර විටක බොහෝම ඊටමත් සියුම්. ඒ හින්දා ඊටමත්ම වමනාවෙන් ඊටමත්ම ඕනෑකමෙන් මේ පැහැදිලි කරලා දෙන ධම් කරුණු ටික ශ්‍රවණය කරන්ට කියලා මුලින්ම මතක් කරනවා. අනන්ත සංසාරේන ගමනේදී ලෝතර බුදුරජාණන් වහන්සේලා ඕනතරම් මේ ලෝක ධාතුවේ පහළ වෙලා ඇති අවශේෂ ආත්ම භාවයන් පැත්තකින් තැබේවා. ඒ ශාසනවල අපි මිනිස්යොම වෙලත් ඇති. ඒත් එකම ශාසනයක්වත් අපි ආදරෙන් ඇසුරු නොකළ නිසා ඒ එකම ශාසනයක්වත් අපි ප්‍රතිපත්ති වශයෙන් නොයදුණු නිසා තාම මේ ඉමක් කොනක් පරක් තෙරක් නැති ඉපදෙමින් මැරෙමින් උපදෙමින් සසර යන ඇත්තු වෙලා. ඉතින් අද හරි අපිට මේ ශාසනය හොඳට අහලා ඉගෙනගෙන ඒ ධර්මයේ ඉදෙන්න පුළුවන් නම් මේ දුක් සහගත සසර මෙතනින්ම අවසන් කරන්න පුළුවන්.